හදලා දෙනක ඉන්නකොට දඟලන්නේ. දරුවනේ. සියයට කරදර කරන්න එපා. පාඩු ඉන්න දෙන්නකෝ. සීයේ සමිත් මල්ලිටත් රූම් පෙට්ටක් හදලා දෙමු. හදලා දෙන්න පුළුවන් මගේ පුතේ. හැබැයි මේ රූම් පෙට්ටිය අරන් ගිහිල්ලා එහෙම දුවලා වැඩලා තුවාල කරගන්න එහෙම නෙමෙයි. නෑ සීයේ දුවන්නේ. එයාලගේ වෙලා ඉන්නට ගිහින් පොඩ්ඩක් උඩයවනවා විතරයි. ජීවන්ති නැන්දට කරදර කරන්න එපා පුතේ. එහෙම ආමත් ලෙඩින්නේ ඉන්නේ. නෑ සී ගෙදරට යන්නේ වෙල ගාවට විතරයි යන්නේ. හරි. එවනම් මගේ පුතාලා ගිහිල්ලා පරිස්සමට සෙල්ලම් කරලා එන්න ඕනේ ඈ. හරි අපි යමු. ගියාට කමන්නේ වෙලට එහෙම පනින්නේ හොඳේ. පොඩි උන්නේ. කමල්සිරි මහත්තයට මම අඳුර ගන්න බෑ වගේ. කල පුරුදු හුරුවක් තියෙනවා. නික්කයක් නැහැ. මම මේ 12 15 විජේසේකර මොනවා? විජේ උඹ? කමලේ මොකද මාත් එක්ක තරහද සමහර විට තරහද කියලා අහන්නේ. උඹ මේ කරලා ගිය දේවල් වලට උඹගේ මූණක් බලන්න වටින්නේ නැහැ. මට මතකයි. ඒ කාලේ උඹයි මායි දෙන්නම හිටියේ එකම පන්ති. එකට ඉගෙන ගත්තා. ඒ කාලේ අපි අතර ලොකු බැඳීමක් තිබ්බා. බොඩි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඔබ කරපු නරකම වැඩේ ඒක තමයි. දුවේ මේ මගේ ඉස්සර හොඳම යාළුවා. හරි කමක් නැහැ. ගිය දේවල් ගියානේ. වරින් ගෙට. මොනවා වුණත් ඔබ පණ පිටින් ඉන්නවනේ. ඒක සතුටක්. යන්. කවුද රූම් පෙට්ටිය හදන්න කියලා? අපේ සීයා. දැන් මටත් හදන්න පුළුවන් රූම් පෙට්ටි. අයියේ මේක හරිම ලස්සනයිනේ. අනේ අපිට සීයා කෙනෙක් නැහැනේ. ඔයාලගේ අම්මගේ තාත්තා තමයි ඔයගලන්ගේ සීයා. අපේ සීයා අපි ඉපදෙන්නත් කලින් රට ගිහිල්ලලු. ඒ හිදින්ම මැරිලා. පව් එයා. අපේ සීයාට ඔයා සීයා කියන්නකෝ. අපි සීයා තමයි කියන්නේ. කමල් සීයානේ. පුතේ වෙලට බහිනව හැම නෙමෙයි. ණය ඇති. බලාගෙන. ඔයාලගේ මැරිච්ච සීයා දන්නේ අර ණය වෙලා ඉන්නේ. අපෝ එයා නම් ණයෙක්ම තමයි. මං හිතුවේ නෑ බා බිස්නස් එකේ මෙම ඩවුන් වෙයි කියලා. ගෙදර ප්‍රශ්නත් එන්න වැඩි. අක්කගේ ළමයින්ගේ වැඩයි අයියගේ වැඩයි සේරමයි කරපිට වැටිලා. එයි බං මස්තිනා ගට්ටික ඔච්චර ගන්න බැයිද? එයා පව් බං. ඔය ඇක්සිඩන්ට් එකෙන් ස්නායු ලෙඩක් වෙන්න කලින් එයා අපිට තාත්තා කෙනෙක් වෙලා හිටියා. ගෙවල් හදලා අපිට උගන්වලා සේරම කලේ දමයන්ත අයියා. මචං ඇයි ඩ්‍රයිවර් කෙනෙක් නේද? වැඩ කරපු තැන් වලින් සපෝට් එකක් නැද්ද? ඉස්සර ආව බං උදව්ත් කළා. දැනුත් එයාගේ ස්නායුවට බෙහෙත් කරන්න එක් කියන්නේ එයාගේ යාළුවෝ. දැන් ඩොකාලා මොකද බං කියන්නේ? ඇවිදින්න පුළුවන් වෙයිලු. ඒත් කල්යයිලු. ඉන්දියාවේ ගියොත් හොඳ කරන්න පුළුවන්ලු. හැබැයි ලක්ෂ 15ක් විතර යනවලු. අප්පා එච්චර ගාණක් කොහෙන් හොයන්නද? මං කඩ කෑල්ල උගස් කළා බං. බිස්නස් උත් නෑ. ගෙදර වීදම දරා ගන්නත් ඕනේනේ. සරණ මට කලින් යයි කියලා හිතුවේ නෑ කමලේ. ඒ ගෑණි උඹ අතහැරලා ගියාට පස්සේ ස්වර්ණ නොඉඳනා දහ දුක් විඳලා. කඩවල වල කඩයම් පන් කුල්ලා තමයි දරු දෙන්නට ඒ කියන්නේ. ඒ කියන්නේ මරණකම දරු දෙන්නට හොඳට සැලකුවා. ඊට පස්සේ උඹගේ බෑනා තමයි ඒ ගෙදර මහා බර කරට අරන් වැඩ කළේ.
අනේ පව් ජීවන්ති නංගී විජේ මල්ලි මේ කිසි දෙයක් දන්නේ නෑ යාලා. ඕ මේ කිසිම දෙයක් ඒගොල්ලන් කියනවා හැම නෙවෙයි. අන්තිමට අපිත් එක්ක අතරහවි. මම ආත්මාර්ථකාමී මිනිහෙක්. කවදාකවත් මට සමාවක් නැහැ. අපි එකට රට හිටියේ. මෙහා ලංකාවට ආපු ගමන් මාව හොයාගෙන ආවේ. මම ඒ කිව්වා එක සැරේටම ගෙදර යන්න එපා කියලා. ඒක ඇත්ත. උඹට කවදාවත් ওই විදිහට ඒ ගෙදරට යන්න බෑ. උඹයි සවර්ණයි නැතුණාට පස්සේ ඒ ළමයි වෙනම ජීවිතයකට පුර වෙලා ඉන්නේ. උඹ ගිහලා ඒ ජීවිතේ විනාශ කරන්න හදන්න එපා. මම ගෙදර යන්නේ නෑ කමලේ. මට ඕන තරම් සල්ලි තියෙනවා. මම මේ ළඟ හෝටල් කාමරයක තමයි නැවත ඉන්නේ. මම මගේ දරුවන්ගේ මුණුපුරන්ගේ ආදරයක් ලබන්න වාසනාවක් නැති එකෙක්. ඕවා ගණන් ගන්න එපා අංකල්. හිමීට හරියට. ඔව්. උඹගේ මේ ප්‍රශ්න කාලයක් විසින් විසඳයි. එතකම් උඹට ඉවසලා ඉන්න වෙනවා. නත්තලා ලං වෙනවා. දැන් ඔයාලා මොනවද හදන්නේ? අපි ගවයිනක් හදන්න යන්නේ. අපි ලස්සනට නත්තල් ගහන්න දරසනවා. අපේ මාම නත්තල් ගහට ලයිට් වෙල් දායි. අපේ මාම ගාව ඒව තියෙනවා. අන්න අසුරණයි ඇත්තට. මේ ඔයාලා නත්තල්ට ඇඳුම් එහෙම ගන්න නැද්ද? අපේ තාත්තා අසනීප නිසා මේ පාර ඇඳුම් ගේයිද කියලා දන්නේ. අපේ අම්මා නම් ඉරිදා නිවාඩු දවසේ එක්කන් යනවා කිව්වා. එහෙනම් සෙල්ලම් බඩුත් ගේයි. මට නම් කාර් එකක්. ඔයාලටත් නත්තල් 100 තෑගි දෙයි. අපේ තාත්තා අසනීප වෙන කලින් අපිටත් තෑගි ලැබුණා. තාත්තා අසනීප වුණාට පස්සේ තාත්තා 100 අපේ ගෙවල් පැත්තේ ආවේ නැහැ. ඒ මොකද? කවදාවත් නත්තල් 100 කෙනෙක් ඇවිල්ලා නැහැ මල්ලි. අපේ කොට්ටියට තෑගි තිබ්බේ අපේ තාත්තා. ඇයි මාමත් අපේ කොට්ටයක් ඉවත් චොකලට් ඇංගුවා. අපේ තාත්තා හොඳ වුණාම අපේ ගෙදරට නත්තල් 100 එවි මල්ලි. එතකොට ඉස්කෝලේට ඇවිල්ලා තෑගි දෙන 100 කවුද? ඒ ළමයින්ට ආදරය කරන 100 කෙනෙක්. එයා නත්තල් 100 වගේ තමයි ඇඳගෙන ඉන්නේ. යාන්තමට ඇඳි වැඩ කරනවා. ගලේ වෙද මහත්තයාගේ බෙහෙත් ගුණයි. දමයන්ත මලයා බෙහෙත් ගැන බය වෙන්න එපා. සල්ලි මම වියදම් කරන්න. අනේ චන්දරායේ ඔයා මේ අපිට කරන උපකාර වලට කොහොම ස්තුති කරන්නද මන්ද අපි? චන්ද්‍රය හිටියේ නැත්තම් මම ඇඳටම වැටිලා. මල්ලිටත් දැන් බෑ. එයාගේ බිස්නස් උත් වැඩිලා. අනේ මන්ද ඒගොල්ල කොහොමද කියලා මේ ළමයින්ටයි අපටයි කරන්නේ. අනේ මන්ද චන්දරේ අයියේ මල්ලිගේ ෆෝන් කඩਿੱත් වහලා. ෆෝන් ටිකත් විකුණලා. ඒ ගන්න සල්ලිත් ඔක්කොම අපේ ගෙදරටම වියදම් කරා. නරක කාලෙට ඔහොම තමයි බං. ඒකටනේ අපි ඉන්නේ. තමයන්තයාගේ අතත් වෙවුණානේ. ඒක නර කෝප්පෙත් වෙවුණේ. ඔහොම හිටියට ඉස්සර හොඳ හයිය හත්තියට හිටපු මිනිහෙක්. මේ ගෙවල් දොරවල් උනත් හැදුවේ යාගේ මහන්සියෙන්නේ. ඒ ගැන සංකා වෙන්න එපා බං. ඒකටනේ අපි ඉන්නේ.
දමයන්තයෝ මම යනෝ ගොට මොනාරි උදව්වක් ඕන කියපන්. චන්දරේ මහ කුපාඩි මිනිහෙක් නේද? ඔයාට මිනිහෙක් සල්ලි ටිකක් දෙන්න ඕනේ උපාඩියක්. මේ යනවා යන්නේ. ළමයි කොහොමද? මේ අංකල්ලා කවුද? අපි කලින් දැකලා නැහනේ. මේ තමයි නත්තල් සීයා. ඔව් ඔව් නත්තල් සිය තමයි. නත්තල් සීයා එන්නේ නත්තලටනේ. තාම නත්තල් ආවේ නැහනේ. මේ තමයි නත්තලට අඳින්න ඉන්න ඔයාලයි නත්තල් සීයා. මෙයා රට ඉඳලා ආවේ නත්තල් සීයාට අඳින්නමයි. ළමයින්ට ආදරේ හින්දා කලින්ම ඇවිල්ලා. අනේ කොච්චර දෙයක්ද? ඔයාලා මම මෙතන සෙල්ලම් කරන්නේ. ෂා ලස්සන තැනක් නේ. ඔව් සීයේ අපි මෙතන තමයි හැමදාම සෙල්ලම් කරන්නේ. මං ඔය ළමයින්ට ටොපි ටිකක් දෙන්න. මේවා රට ටොපි. ළමයි ඔය ළමයි හොඳ ගුණගරුක ළමයි වෙන්නේ. හොඳද? වාසත වැඩදායි ප්‍රවසියන් වෙන්නත් ඕන. හොඳයි. සමන් කොහෙද යන්නේ? මම මේ විජය බලන්න යනවා චන්දරයයි. ගේවත් උගස් තිබ්බ. නෑ චන්දරේ ටවුමේ කඩේ උගස් තිබ්බා. කල්පිරෙන්ඩ ළඟයි මම මේ මතක් කරන්න යනවා. මොනවා මතක් කරන්නද බං? ඒක ඉතින් උඹටම තමයි. එහෙම බෑ අයියේ නීතිය හැටියට මතක් කරන්න වෙනවා. අනික චන්දරේ අයියත් දමයන්තලට ගොඩක් උදව් උපකාර කරනවා නේද? පොලිය දීලා සහනයක් අරන් දෙන්නකෝ. දමයන්තය ගොඩ යන්නේ නෑ බං. ඕකට වියදම් කරන්න බර ගාණක් යනවා. ඉන්දියාවේ ගෙනියන්න වෙනවා. හරි අපරාධයක් නේ. අපරාධයක් තමයි. අර ජීවන්ති මේ අබ්බගාතය හින්දා දුක් විඳිනවා. ඉතින් බං ඒකගේ මිනිහනේ කඩ කෑල්ලවත් බේරලා දීලා සහනයක් අරන් දියන් මමත් උදව් කරන්නම්. සහනයක් දෙන්න බැරියයි. ඒකගේ ලොකුකම. ඒවට මේ අපිටත් පොඩ්ඩක් සලකුවනම් චන්දරේ ජීවන්තියට නිකන් උදව් කළා නෑ වගේ. මොකටද බං කාගෙන්වත් උදව් ගන්නෙ? ඒකිට දෙවඟනක් වගේ රූපයක් තියෙනවනේ. හරි හරි මම යනවා. විජේ ඉන්නවත් දන්නේ නැහැ ගෙදර. මල්ලි ෆෝන් ටික ඔක්කොම වික්කද? ෆෝන් කඩේ වහලාද? අව්වක්කේ කඩේ වැව්වා. ගත්ත ලෝන් එක ඇරියස් වුණානේ. අයි මල්ලි බිස්නස් අඩුනේ. මං ගාව අලුත් ටෝල් කිට් තිබුණේ නෑ අයියේ. රෙපෙයාර් වැඩවලට අලුත් ටෝල් කිට් නැතුව අලුතෙන් එන ෆෝන් හදන්න බෑ. මං වදින් හිටියා නම් ඔයාට අලුත් ටූල්ස් ගන්න තිබුණා. ලබන සතියේ කස්ටමර්ගේ මහත්තයෙක් කෙනා ගුව මාව බලන්න. මම මේ මහත්තයට කියලා බලන්න. ඒ විජේ කඩේ බේර ගන්න යද්ද දැන් දිනක් ලඟ වෙනවා. මල්ලි ඔයා කඩේ උගස් තිබ්බද? අව්වක්කේ අයියා ස්පිතාලෙද්දී සල්ලි මදි වුණානේ. අයියෝ මං වගේ අවාසනාවන්තයෙක්. මං නිසා මේ සියල්ලම විනාශ වෙනවා. මේ උඹලගේ ප්‍රශ්න මට වැඩක් නෑ. උගස බේරගනින්. නැත්තම් මං නරක මිනිහා කියන්න එපා. අනේ සමන් අයියේ අපිට ටික දවසක් දෙන්න. අපි කොහොම හරි කඩේ බේර ගන්න. නංගි මම නීතියට වැඩ කරන මිනිහා. උඹලා ප්‍රශ්න විලාද මං පරක්කු කළාද? නෑනේ නෑනේ. මට බෑ දවසක්වත් කල් දෙන්න.
හරි හරි සමන්නයි මම ලබන සතියේ ගානක් දෙන්න. මට පොඩි වැඩක් සෙට් වෙලා තියෙන්නේ. ඇයි බං අර චන්දරයා ඉන්නේ? උඹලේ අක්කා ඉල්ලුවාට කෝටියක් වුණත් දෙයි. මොකක්ද යකෝ කිව්වේ කො? යකෝ සල්ලි නැතිද කඩේ උගස් තිබ්බට අපි ගෑනු උගස් තියන්නේ මල්ලි මොකද්ද ඔය කරන්නේ? ඒව මම දන්නේ නැහැ. අර චන්දරේ කිව්පම් මම කිව්වේ. ගිනි පොලිය දවසර කලින් හරි මම කඩේ බේරනවා. තාම මගේ අතපය කැඩිලා නැහැ. දැන් ඔය ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයා ගැන හිතන් තුන්නේ මීට කලින්. මට වැරදුනා කමලේ. මං වෙන ලෝකෙක ජීවත් වෙන්නේ. ඒ ගෑණි බොයි හිටි බැඳ කියලා කිව්වනේ. මේකයි කමලේ. මෙහෙන් යන එවුන්ට එහෙ පුරවැසිකම ගන්න ඕන නම් අපි එහෙ කියක් කසාදම දෙන්න ඕනේ. නෑ. ඉතින් ඒක උන් විඩාවරම. මං ඒකිට අහු වුණා. එතකොට ඒ ගෑණි උඹව ඇතෑරිය කොහොමද? ඒකි මගේ සල්ලි අරන් තමයි පැන්දේ. පස්සේ ඒකි කොල්ලත් එක පැනලා ගියා. අන්න බලපන්. උඹගේ රත්තරන් ගෑනිට කල්ප අපරාධේ ඔබට එහෙරි පළ දුන්නා. හැත්තම කියනවා මට සවර්ණගේ මූණ බලන්න බැරුව හිටියේ. ඔයද? උඹලා දෙන්නගේ දෙවෙනි වනමාලය මවනේ. මට හැමදේම නැති වුණා. ඒත් සල්ලි තියෙන ඕන තමයි. කරපු වැරදි සල්ලි වලින් හරි නිවැරදි කරගන්න ඕන. උඹ මට ඒකට උදව් කරපන් කමලේ. ඒ කරන්න නැතුව අන්න නත්තල් සීයා එනවා. කවුද නත්තල් සියුද? එන්න මාතේ වාඩි. අම්මේ මේ ඉන්නේ අපිට ටොෆි දෙන අංකල්. මේ නත්තල් සීයා. දුවේ නැති බැරි දුප්පත් අහිංසක මිනිසුන්ට උදව් කරන හොඳ මහතුරු දෙන්නේ තමයි මේ ඉන්නේ. ඔය ළමයාගේ මහත්තයාද ආබාධිත වෙලා ඉන්නේ? ඔව් සර්. මෙයා කලින් ඩ්‍රයිවිං කරේ. ඇක්සිඩන්ට් එකක් වුණා සර්. ඊට පස්සේ තමයි ආබාධිත වුනේ. මේ මහත්තයාත් ඔය වගේ ගොඩක් දුප්පත් අයට උදව් කරනවා. අපි බලමු වට ડોක්ටර්ගේ රිපෝට්ස් ටික අරගෙන. මහත්තයා. අනේ මහත්තයෝ මම ලෙඩ වෙන්න කලින් අපි හොඳටම හිටියා. මේ ගෙවල් දොරවල් එහෙම හදාගෙන කාටවත් අත නොපා ජීවත් වුණේ. මිනිස්සුන්ට තමයි කරදර එන්නේ. ඒව ඉතින් ඒ හැටි දෙයක් නෙවෙයි. අපි එන විදියක් බලලා කරන්න පුළුවන් දෙයක් අපි කරමු. මේකට ඉන්දියාවේ යන්න වෙයි. බර ගානක් ඇයි. කමන්නේ. අපි උත්සාහ කරලා බලමු. බැරි වෙන එකක් නෑ. මම දැන් හිත හදාගෙන ඉන්නේ මහත්තයා. මිනිසුන්ට කරදර එනවා. ඒව විසඳ ගන්න වෙන්නේ මිනිසුන්ටම තමයි. ලොකු ගාණක් අපිට හොයාගන්න බෑ මහත්තයා. සම්මාදමක් කරගන්න තමයි බැලුවේ. මල්ලි කෙනෙක් ඉන්නව නේද? අනේ ඔව් මහත්තයා. මල්ලිගේ ෆෝන් කඩෙත් වැහුවා. ෆෝන් ටිකත් ඔක්කොම විකුණුවා. ඒ සල්ලිත් මෙයාගේ මේ දෙඩවලටම ඔක්කොම වියදම් කරා. දැන් ෆෝන් කඩෙත් උගස් තියලා. මම ඔය ළමයට උදව් කරන්නම්. මම ඉතින් නත්තල් සීයානේ. මේ මහත්තයා ගොඩක් දුප්පත් මිනිස්සුන්ට හොඳට උදව් කරනවා. ඒක දන්නේ හින්දා තමයි මෙහෙත් දන්නේ හින්දා තමයි මම මෙහෙට එක්කගෙන ආවේ. මහත්තයලා එන්ජියෝ එකක්ද? අනේ සමා වෙන්න මම වැරද්දක් ඇහුවද දන්නේ නෑ අපි එහෙම නෑ. මේ මහත්තයා කාලයක් හිටියේ පිර. ඒ ඉන්න කාලේ තමයි මෙහිදී මෙයාගේ නෝනයි දරුවෝ නැති වෙලා තිබුණේ. ඒ හින්දා ඒගොල්ලන් සිහි කළා තමයි මේ විදියට දුප්පත් නැති බැරි මිනිස්සුන්ට උදව් පදව් කරන්නේ.
මෙතන රුපියල් 20000ක් තියෙනවා. මේක වියදමට තියාගන්න. මම ආයෙත් එන්න. මම දන්නවා මචං ඔබේ තත්ත්වේ. ඒත් උඹට මේ වැඩ ලේසි නෑ. පට්ට කට්ටක් තියෙන්නේ. මන් දන්නවා මචං. ඒත් ගෙදර තත්ත්ව අන්තිම නරකයි. ටෝමේ කඩෙත් සින්න වෙන්නනේ යන්නේ. ඒක අපේ අම්මයි පොත් කඩේ බං. මොකද බං අපි නොදන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් සුවර්ණන්ද කරපු කඩේනේ ඕක. ඒක තමයි බං. පොත් කඩෙත් මම ෆෝන් කඩයක් කළානේ. දැන් ඒකත් වැහෙන්නයි යන්නේ. උඹ දන්නවනේ. ෆෝන් හදනවා වගේ නෙමෙයි. වයරින් වලට අමාරුයි. උඩ නැගලා කට්ටක් කන්න ඕනේ. මට ඒක ගාණක් නෑ බං. මට තියෙන ප්‍රශ්නත් එක්ක ඔය ගාණක් නෑ. හරියනම් උඹ වරෙන්කෝ. හෙට ඉඳන් යන යම වැඩට. මලත්තර තේ පැට්‍රි වගේ වැඩ වගේ සෙට් වෙලා තියෙනවා. මචං මම ඉලෙක්ට්‍රික් වැඩක් දන්නවනේ. උඹ කලේ මට ලොකු උදව්වක් බං. ඒක තමයි ඉතින් මාත් උඹ ගැන දන්නවනේ. හෙට ඉඳන් වැට්ට වරෙන්කෝ. හරියන. අනේ ඒ මහත්තයා කොච්චර හොඳ මහත්තයා කෙනෙක්ද. අනේ වන්දා ඔහොම උදව් කරන්නේ ඇයිද කියලා. ඒ මහත්තයා රුපියල් 20000ක් දීලා. මේ වෙලාවේ කොච්චර දෙයක්. ඒක හරි ජීවා. ඒ උනාට ඒ මිනිහා වාදියා බලපු විදිය මට ඇල්මේ. ඔයා කියන්නේ ඒ වයසක මිනිසයා මනෝභාවය කියලා දන්නේ පිස්සුද ඔයාට? නෑ නෑ. මම එහෙමම කියන්නේ නෑ. ඒ උනාට ඒ මිනිහා කතා කරපු වාදියා බලන්න කි මහා අමුතු විදියකට. යාරා විදිය. ඔයාට පේන විදිය තමයි. අම්මේ අපිට නතරට ඇඳුම් ගන්නත් පුළුවන් නේද? හරි පුතේ ඉන්නකෝ මං අරන් දෙන්නම්කෝ. ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි මේ මහතුරු කවුද? අපි බැංකුවෙන්. මේ ගෙදර අපේ බැංකුවට උගස් කරලා නේද දෙන්නේ? ඔව් මට එන්න වාරියෙන් එන්න. ගෙදරට ලියුම් එන්නේ නැති නේද? දැන් කාලෙත් ඉවර වෙන්න ළඟයි. අනේ මහත්තයා මගේ මහත්තයාත් ඇක්සිඩන්ට් එකකින් එකතෙන් වෙලා ඉන්නේ. ඒකයි පාරක් වෙන්නේ. දන්නවා අපේ රාජකාරිය මේකනේ. පුළුවන් ඉක්මනට කොටසක් හරි ගෙවලා බේර ගන්න බලන්න. බැංකුව වලට ඔය ප්‍රශ්න නෙවෙයි. ඔයගොල්ලෝ සාහනේ කාලේ තරන්නේ තියෙන්නේ. දැන් ඉතින් සාහනේ කාලෙත් ඉවරයි. අනේ මහත්තයා අපිට පුළුවන් නම් පොඩි උපකාරයක් විදිහට තව ටික කාලයක් දෙන්න. අපි පුළුවන් උපරිම කරන්න. තව මාස 3යිනේ තියෙන්නේ. නැත්තම් දන්නවනේ. මේ මහත්තයානේ මං එද්දලෝ කවුද කියලා. මේ කොහෙද යන්නේ ළමයෝ? මම මේ ටවුමට යනවා මහත්තයා. මාත් මේ ටවුමට තමයි යන්නේ. නගින්න. අනේ ඕනේ මහත්තයා. මං පයින් යන්න. මහත්තයා යන්න. කාර් තියාගෙන පයින් යන්නේ මොකටද ළමයෝ නගින්න? මිනිහා සම්පත් ශිෂ්ටකේ තමයි ඉන්නේ. මිනිහා සල්ලාලය. දුප්පත් ගෑනු ඕන තරම් මොකද ගෙන්න ගන්න ඕනේ.
මට සැකයක් ආවා. සල්ලි ඕසෙට ගෑනු දුන්නොත් සර්ව තමයි. පිස්සු යද්දී මට. ඥාන දීලා සල්ලි ගන්න අපි මොකද? බොහොම කිව්වට සල්ලි ඉස්සරහා ගෑනු නැවෙනවා. නෑ. ජීවත් එහෙම නෑ. බොහොමද කියන්නේ? මම දැක්කනේ මගේ ඇස් දෙකින්ම ජීවන්ති කාර් එකේ නැගලා යනවා. මොනවා? ඔය ඇත්තමද? ඇත්ත බං. ඕකටත් ගෑණිව ඕකගෙන් පරිස්සම් කරගනි. ඇයි මේ ළමයා මේ ඇඳුම් අඳින්නේ? හොඳ ඇඳුම් අඳින්නකෝ. අනේ මොන ඇඳුම්ද මහත්තයා? ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක. හොඳට අඳින්න. මම සල්ලි දෙන්නම්. අනේ මහත්තයෝ මට සල්ලි නම් එපා. පුළුවන් නම් මගේ මහත්තයව හොඳ කරලා දෙන්න. අපි ඒකත් බලා ගන්නම්. ගෙදර බලන්නත් ඉවරයි කියලා හිතා ගන්නකෝ. අනේ එපා මහත්තයා. ඇයි මහත්තයා මේ අපිට මෙහෙම උදව් කරන්නේ? අපි උදව් කරන්නේ මනුස්සකමට. මම අපලාතේ වුණත් ලොරි කාර්යමයි. වෙච්ච දේ වුණා. ඒකට ගෑණි පරි නෑනේ බං. අන්න නාගේ අඩුවේ කනවා. දමයන්ත අයියා කියනවා නම් ඕක පැත්තක රටපටවන්නේ. හරි චන්දරේ අපි වැඩේ දෙන්න. දමයන්ත අයියාගේ වැඩක් නම් අපි කරාරින් නෑනේ. වෙද ගෙදර යද්දි බොලත් පරෙල්ලා. මාත් එන්න. හරි චන්දරේ අපි දමයන්ත මයා ඔයා කිව්වා හරි. අර මහත්තයා ටිකක් අමුතුයි වගේ. ඇයි මිනිහා මට කාර් එකට නගින්න කියලා මාව බලෙන් වගේ කාර් එකට දාගත්තා. ඉතින් මම කිව්වේ මට ලස්සනට අඳින්නත් කිව්වා. බලෙන්ම රුපියල් 30000ක් මගේ බෑග් එකට දැම්මා. ඒක තමයි කිව්වේ. ඔය මිනිහා මාර්ගකාරයෙක් කියලා. කමල් සිරියක් ගන්න නැතුව දන්නේ ඔක මෙහෙට ගෙනාවේ. එයා මොනවද දන්නේ නැතුව ඇති. කොයි එකටත් අපි ආයේ මේ මනුස්සයාගෙන් උදව් ගන්න නැතුව ඉන්නවානේ. ජීවන් කිව්වා අංකල් ගොඩක් උදව් කරනවා කියලා. මේ හැබැයි ගොයෝ ඔය හැංගිලා කරන උදව් මහා භයානක වැඩක් වෙන්න පුළුවන්. මාව දැන් පිළිගන්න එක නැහැ කමලේ. ඒත් මම මගේ වැරදි හදා ගන්න ඕන. කවුද පුතේ නත්තල් සීයා? මේ ඉන්නේ. ඒක හොඳයි. කලින්ම මෙයාලට නත්තල් සීයා ඇවිල්ලා. මම සෙල්ලම් කරන තැනට ගිහිල්ලා පොඩි උන්ට පොඩි තෑගි ටිකක් දුන්නා දුවේ. මට බෑනේ ඔබ ලොකු වෙස් පෙරළුමක් කරලා වගේ. මොන වෙස් පෙරලිය කරලා හරි මගේ හිතට සැනසීමක් ලැබුණාමද? ඔව් බං මිනිස්සු. මම පුළුවන් හැම වෙලාවෙම මේ මිනිස්සුන්ට උදව් කරනවා. ජීවන්තිගේ මල්ලි කඩ කෑල්ල පොලිස් සමන්ට උකස් කරලා. කවුද මම පොලිස් සමන්? මනුස්සකම් යටපත් කරගෙන සල්ලි මතම ජීවත් වෙන එකෙක්. විජේ උඹ මගෙත් එක තරහ වෙන්න එපා. මම කලේ මගේ රස්සාව. හරි හරි සරත් අයියේ. මම පුළුවන් ඉක්මනට මයි කඩේ බේර ගන්නම්. බේරන්න මොනව බේරන්නද? මෙන්න උඹේ ඔප්පුව. කවුද සල්ලි දුන්නේ? අර විජේසේකර මහත්තයා සල්ලි ඔක්කොම බේරුවා. ඔප්පුව උඹේ අතට දෙන්න කිව්වා. අඩේ ඌ මාර පොරන්නේ බං. උඹේ ප්‍රශ්න වලින් භාගයක් මිවර කළානේ. ඒක ඇත්ත. මේක සල්ලි විසි කරන්නේ මොකටද කියලා බලන්න ඕනේ. උඹ මගෙත් එක්ක නෑ එල්ලෙන්න එපා විජේ. අර චන්දරේ උඹේ අක්කව මේ මිනිහාගේ ගාවල කතා කියනවා. මොනවා? චන්දරේට දමයන්ත අයියා කිව්වලු උගේ අඬු කඩන්න කියලා. ඒක තමයි මචං. මම වැට්ට ගිය ටිකේ මාර දේවල් ටිකක් වෙලා තිනවා. ඌට උඹට උදව් කරන්න ඕන නම් කෙලින්ම එන්න තිබ්බනේ. ඒක තමයි. කඩේ බේරන් තිබ්බේ උඹවත් එක්කන් ගිහින් බා. ඔන්න මගේ රාජකාරිය ඉවරයි මම ගියා.
නෙවෙයි මහත්තුරු. ඇයි දන්නේ? මේ අපි ඉක්මනට ලෝන් එක ගෙවන්නම් මහත්තයෝ. මේ අපේ මල්ලිත් දැන් වැඩකට යනවා. ඊයේ විජේසේකර කියලා මාත් කෙනෙක් බැංකුවට ආවා. ස්වර්ණලතාගේ ගේ ඊටමයි නිදහස් කරා. ඒක ඉතුරු වැඩ ටික කරගන්න බැංකුවට එන්න කියන්නයි අපි ආවේ. විජේසේකර මහත්තයා. විජේසේකර මහත්තයා? අනේ. අපි කලිනුත් දැනුම් දෙන්න කෝල් කරා මෙහෙට. ෆෝන් එක වැඩ කරේ නෑ. අපි මෙහෙට කලිනුත් ආවානේ. ඒකයි මේ කියලා යන්න ආවේ. බැංකුවේ උපසම්සර ඇවිල්ලා වැඩ ටික කරගන්නකෝ. විමාන මල්ලි කොහෙද යන්නේ? අපේ මල්ලෙන් දාගෙන යනවා. නත්තල සාරයි වගේ අලුත් ඇඳුම් හැම ගෙනාවද? ඔව් අපේ අම්මා අපි හැමෝටම අලුත් ඇඳුම් ගත්තා. ෂා නියමයි මල්ලි. මට හරිම සතුටුයි. ඕගොල්ලොන්ට අපේ අම්මත් ඇඳුම් අරන් දෙනවා කිව්වා. අර විජේසේකර මාමා නත්තල් සීයද? ඔව් ඒ සීය අපේ අම්මට ගොඩක් සල්ලි දීලා තිබ්බා. අම්මා ඒ වයින් අපිට ඇඳුනුයි කෑමයි ගෙනාවා. ඒ සීයා කොච්චර හොඳද? ඇත්තම නත්තල් සීයා වගේ ඇඳ නැතත් නත්තල් සීයා වගේමයි. තමසල කවුද? අපි කවුරුණත් තමුසෙට වැඩක් නෑනේ. ආයේ දමයන්තලයා ගෙවල් පැත්තකින් අහුවෙන්නේ එහෙම එපා. මට බෑ කියලා තමසල කවුද? දමයන්තට උදව් කරන්න චන්ද්‍රයා ඉන්නවා. වෙනෙවුන්ට බෑ. ජපු දමයන්ත අබ්බගාතෙක් වුණා කියලා ගෑණි විකුණන්නේ. පැක්කල රටපටවනවා දැනගනින්. චන්ද්‍රයේගේ හැටි දන්නේ නැතුව ගමට ආවේ නේද? ඔව්. මේ බාර නම් නත්තල හොඳයි නේද? තාත්තට නැගිටින්න පුළුවන් නම් තමයි පුතේ අපිට හොඳම නත්තල එන්නේ. අක්කේ මේ බාල් කඩේ දාන්න පුළුවන් නේ මට. දැන් ඉතින් අපි ණයක් නෑනේ මල්ලි. ආයෙත් කඩේ දාමු. අර අංකල් මාර මිනිස්සේ ඉන්නේ. ගම්මත් ආවේ නැහැ අපිව බලන්න. දමයන්ත අපි මේ අංකල්ට මෙහෙට එන්නේ කියනද? කම්මසල් අංකල්ත් එක්ක. ඒක තමයි මාත් හිතුවේ. මොන වුණත් මේ මිනිස්සු අපිට කරලා දෙන්නේ සෙල්ලම් උපකාර. නත්තල් සීයා නත්තලට අපේ ගෙදරම තමයි නේද? ඒ සීයා මට වල්ගෙට ගොඩක් දේවල් දන්නවා. මට ඔටෝ ගැනත් කියලා දුන්නා. කොහේ බැත්තේ? හලෝ දමයන්ත අයියා උන්නාර නාකිය ආයෙ එකක් නෑ. මොනවා? උන්ට දුන්නා පට්ටේ වැරෙන්නේ. අපේ චන්ද්‍රය රජගේ ගේම් එකකින් දන්නවනේ. නෙවෝ ඒ මිනිස්සර ගැහුවා? නත්තල් සීයා නත්තල් කෙසේ වෙතත් ඕන් සීයාව පුතේ. අනේ අපිට සමා වෙන්න මාත්‍ය. අපේ අතනු පොඩි වැරදීමක් වුණා. ඒකට කමක් නැහැ පුතා. මිනිස්සුන්ට වරදිනවා. හැබැයි ඒව නිවැරදි කරගන්න උත්සාහ කරද්දී ඒවටත් උදව් වෙන්න ඕන. මේ මොකද මහත්තයා තුවාල වෙලා? අර චන්දරේගේ මැරෙව තමයි මේ මහත්තයාව තුවාල කරලා තියෙන්නේ. චන්දරේ මට අයිති යෝජනා කළා. මම ඔයාට ඉතින් කිව්වේ නෑ. මිනිහාගේ ජාවාරම් එළියට එනකොට අපි බලමුකෝ. සමා වෙන්න මාත්‍ය. මමත් මේ මිනිහට රැවටුණා. හොඳයි. හරි. එහෙනම් මම දැන් ඔය ඔක්කොටම ඇත්ත කතාව කියන්න. හැබැයි මේ කතාව අහලා කවුරුවත් කලබල වෙනව එහෙම නෙවෙයි. මේ විජේසේකර මහත්තයා මීට කාලයකට උඩදී සල්ලි යහමින් ලබන්නේ කියලා පිරාට ගියා. එහෙ ගිහලා සල්ලි යහමින් ලැබෙනකොට තමන්ගේ නෝනවයි දරුවන්වයි අමතක වුණා. අමතක වුණා නෙවෙයි අමතක කළා. ඊට පස්සේ ඒ වැරදි තේරුම් අරගෙන ඒවා හදාගෙන ලංකාවට එනකොට මෙයාගේ නෝන නැති වෙලා.
දරුවන්ට තාත්තව අමතක වෙලා. අනේ කවුද තාත්තව අමතක වෙච්ච ළමයි? ඒ අමතක වීම සාමාන්‍ය දෙයක් නෙවෙයි. මොකද මෙයා රට යනකොට මෙයාගේ දරුවෝ ගොඩක් පුංචි. දරුවෝ හිතාගෙන ඉඳලා තියෙන්නේ තාත්තා නැගලා කියලා. තාත්තා මෙහි ඉන්න. පිටත් තාත්තා කෙනෙක් නැහැනේ. තාත්තා. ඔව් පුතේ. ඔයාගේ අක්කගේ ඇත්ත තාත්තා තමයි මේ ඉන්නේ. විජේසේකර. සපුතේ සීයා. ඔය අම්මගේ තාත්තගේ වෙඩින් පින්තූරේ හොඳම යාළුවට ඉන්නේ මම. අපි එකයි නම් හොඳ යාළුවෝ. මට හරි සතුටුයි. දැන් මේ ප්‍රශ්න ඔක්කොම निराකරණය වෙනවා. එහෙමනම් දමයන්ත පුතේ ලෑස්ති වෙන්න ඉන්දියාව යන්නේ. මොකද ඔයාගේ අසනීප සුව කරන්න අපේ මේ ඔයාලගේ තාත්තා ඔක්කොම වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. මත්තන්ට අපේ තාත්තා ලැබුණා නේද පුතේ? නත්තල් සීයා. නත්තල් සීයා නෙමෙයි පුතේ. මේ ඔයාලගේ සීයා. මේ නත්තල හැමෝටම සුබම සුබ නත්තලක් වුණා නේ. හැබැයි නත්තලේ සැබෑ අරුත තියෙන්නේ වංචාවෙන්, බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, අයුක්තියෙන්, අසාධාරණයෙන්, වීසෙනෙන් පිරිච්ච ජීවිතවල නෙමෙයි. සතුටින්, සමාදානෙන්, සමගියෙන්, සහජීවනයෙන් ජීවත් වෙන ජීවිතවල අපි උත්සාහ කරමු යහපත් සමාජයක් ගොඩනගන්න. ඒකයි මේ අද දවසේ නත්තලේ අරුත.